ගෙවිලා ගියපු ලස්සන දවස් අතරින් මතක පොතට එකතු වෙච්ච තවත් ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි මම මේ සූදානම් වෙන්නේ. ඉතින් අද මම මේ වීඩියෝ එක විස්තර කරනවට වැඩිය මට හිතුණා ඔයාලත් එක්ක සතුට කියන දේ ගැන කතා කරන්න. සතුට කියන්නේ මොකක්ද? ඔයා සතුටින්ද ඉන්නේ? අපි චුට්ටක් කතා කරමු. සතුට කියන දේ අපි ලබා ගන්න නම් අනිවාර්යෙන්ම ඇතුළාන්තයෙන් නිවුණු මිනිසෙක් වෙන්න ඕනේ. කලබලකාරී මිනිසෙකුට සතුට කියන දේ සෑහෙන ඇතයි. හරි දේ හරි විදිහට තෝරගෙන ජීවිතේ ඉස්සරහට එන හැම අභියෝගයක්ම බාර ගන්න ඕනේ අපි සතුටින්. මිනිස්සු මොන දේ කිව්වත් ඔයා හරි දේ කරොත් ඔයාට සතුටින් ඉන්න පුළුවන්. සමහර වෙලාවට අපේ ජීවිතය ඇතුලේ ප්‍රතිහාරයන් සිද්ධ වෙනවා. ඉතින් ඒ ප්‍රතිහාරයන් සිද්ධ වෙන්නත් අපි මේ මොහොතේ සතුටින් ඉඳලා ඊගාව මොහොත සතුටින් තියාගන්න ඕනේ. එතකොට නිතින්ම ඔයාගේ ජීවිතේත් ප්‍රතිහාරයන් සිද්ධ වෙන්න පුළුවන්. සතුට කියලා කියන්නේ අපි ලබාගත යුතු දෙයක් මිසක් අපිට ඉබේ ලැබෙන දෙයක් නෙවෙයි. එහෙම ඉබේ ලැබෙන්න නම් එහෙම නැත්නම් අපි සතුට කියන දේ ජීවිතයට ළඟා කරගන්න නම් අනිවාර්යෙන්ම කරුණාවන්ත මිනිසෙක් වෙන්න ඕනේ. ඒ වගේම ධනාත්මක මිනිසෙක් වෙන්න ඕනේ. සාමකාමී මිනිසෙක් වෙන්න. හැමදේම සුබවාදීව දකින අවංක මිනිසෙක් වෙන්න. එතකොට පසුතැවීම් නැති වර්තමානයක් තුළින් සතුට පිරුණු අනාගතයක් ගොඩනගා ගන්න ඔයාට පුළුවන්. ඉතින් සතුට කියන්නේ ඇත්තටම ඖෂධයක්. ඔයා මේ මොහොතේ සතුටින් ඉඳලා ඊගාව මොහොත සතුටින් බාර ගන්න. හයි හරිම ආදරණීය වැඩක් තමයි කරන්න යන්නේ. මම හරි ආසයි ලියුම් ලියන්න. ඒ කියන්නේ මගේ හිතේ තියෙන අදහස් තව කෙනෙකුට ලියලා යවන්න. ඉතින් අන්න එහෙම පුංචි අදහසක් තමයි මේ ඉෂ්ට කරගන්න යන්නේ. මම මේ වෙනකොට මේ ලෙටර් එක ලියලා චූටි කොළ දෙකක් ලියුවේ. ලියලා ඉවරයි. මම දන්නේ මම පෙන් පෑර් ක්‍රමයට මාරාසයි. ඉතින් මේකත් හරිම ආදරණීය කෙනෙකුට මම මේක යවන්නේ. බලමු ඉතින් යාට ප්‍රතිචාරය කොහොම වෙයිද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මට හිතුණා එයාත් එක්ක මේ ලෙටර් එක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් එයාගේ ජීවිතේ විශේෂ අවස්ථාවන් කිහිපයක්ම පහ වුණා. හැබැයි මම එයාට ටෙක්ස්ට් එකක් විදිහටවත් ලොකු දෙයක් විශ් එකක් දැම්මේ නැහැ. ඉතින් ඒක නිසා මට හිතුණා චූටි ලෙටර් එකකින් එයාට මේක කියන්න ඕනේ කියලා. එයාට විශ් කරන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒක නිසා මම චූටි ලෙටර් එකක් ලිව්වා. ඔයාලත් ආසයිද එහෙම ලෙටර්ස් ලියන්න? සාමාන්‍යයෙන් ඒක ජීවිතේ මං හිතන්නේ කෙනෙකුට ලොකු වටිනාකමක් කරන අපි අපේ අපුරෙන්ම ලියලා යවනකොට මං හරි ආසයි ඒකට. ලස්සන ඔය නිසඳසක් වගේ මගේ හිතේ තියෙන අවංක අදහස ඒ කෙනාට කියන්න. එතකොට මං හිතනවා ඒ කෙනා ගොඩක් සතුටු වෙයි කියලා. අපි කෙනෙක්ව ඇප්‍රීසියේට් කරන්න ඕනේ හදවතින්ම. ඉතින් මම ඒකට හරි ආසයි. මම සාමාන්‍ය මිනිස්සුන්ගේ අගය කරන ඕන දේවල් අගය කරනවා. ඉතින් ඒක නිසා මේ චූටි ලෙටර් එක යට යන්නේ. එයාගේ රියැක්ෂන් එක කොහොම වෙයිද කියලා මොකක් හරි දෙයක් ෂෙයා කරගන්න පුළුවන් වුණොත් ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම මම ෂෙයා කරගන්නවා. සතුට කියන දේ ජීවිතේට ලබා ගන්න නම් ඔයා අනිවාර්යෙන්ම ඔයාව හොයාගෙන ඉන්න ඕනේ. ඔයා කැමති මොනවටද? ඔයා අකමැති මොනවටද? මෙන්න මේ වගේ දේවල් හොයාගත්තොත් ඔයාට පුළුවන් ඔයාව සතුටින් තියන්න. ඉතින් මුලින්ම ඔයාව හඳුනගන්න. අන්න එතකොට ඔයාට සතුටින් ජීවත් වෙන්න ලේසියි. තව කෙනෙක් මත්තේ යැපෙන කෙනෙක් නෙවෙයි. ඔයා වෙනුවෙන් සතුටු කාරණා ගොනු කරන්න. ඉතින් ආදරණීය ළමයෝ ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ සතුට හොයාගන්න පුළුවන්. මොකොත් නෙවෙයි ඔයාගේ ෆැන්ටසි ඇතුලේ ඔයාම වෙන්න. අන්න එතකොට ඔයාට ඔයාගේ ජීවිතේ හරිම පහසුවෙන් අරගෙන යන්න පුළුවන්. ඉතින් පුංචි ළමයෝ හදවතින්ම සුබ පතනවා ඔයාගේ සතුට ඉක්මනින්ම ලැබෙන්න කියලා.